සුබ දවසක් යාළුවනේ. අද අපි අරගෙන ආවේ කාලතරණයත් එක්ක බැඳුණු ආදර කතාවක රීකැප් එකක්. Trip in Time 1787 සිට 2022 දක්වා කාලතරණය කරපු රිප් ගොවිපොළක ජීවත් වෙන සරා එක්ක ආදරයෙන් බැඳෙන හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. සරා, කැල්වින් සහ හෙන්රි ඔවුන්ගේ ගොවිපලේ වැඩ කරනවා. එළවලු ඉන්දන පාත්තිවල තඹ කාසි දාන අතරේ කැල්වින් හෙන්රිට වීලුවට කියනවා මේවා ග්‍රහලෝක යානා බව. තඹකාසියේ ආරක්ෂා කරනවා කියලා. ඒත් හෙන්රි ළමයෙක් වුණත් ඒ විහිළුවට රැවටෙන්නේ නැහැ. ඔහු බොහොම මුහුකුරා ගිය ළමයෙක්. සරා රෑ කෑම හදනකොට කැල්වින් කියනවා හෙන්රි පිටසක්වල යානා කතා ඉවර කරලා දැන් කුකුල් කොයිවල වැඩ කරන්න කියලා. හෙන්රි කුකුලන්ට කෑම දෙනකොට එළවලු ගහක් ළඟ අම්මු එළවලු කන වැඩිහිටි මිනිහෙක් ඔහුට පේනවා. හෙන්රි බයෙන් ආපසු ගිහින් සරාට කියනවා. සරා තුවක්කුවත් තරම් ගාල්ට යනවා. ඒත් මිනිහා රිප් කියනවා තමන් හොරෙක් නෙමෙයි. ඔහු හිස යමක වැදුණු බවත් ඔහු බොහොම අවුල් සහගත තත්ත්වයක ඉන්නේ කියලා. ඒ අතර රිප් සරාට කියනවා සරාගේ සැමියා එක්ක කතා කරන්න ඕන කියලා. හෙන්රි කියනවා ඔහු මිය ගිහිල්ල කියලා. රිප් සරාට පිරිමි ඇඳුමක් ඇඳගත්තු තනිකඩ ගෑණි කියලා කිව්වම සරා තරහින් ඌට තර්ජනය කරනවා. කැල්වින් සහ හෙන්රිත් එතනට එනවා. රිප් කියනවා ඔහුගේ මතකේ නැති වෙලා කියලා. ඒත් ඔහු කියනවා මේ ගම්පලාත ඔහුට හුරු බව. සරා ඔහුට කෑමක් ලබා දෙනවා. රිප් ඒක ගොඩක් රස විඳිනවා. එතකොට ෂෙරීප් ටෙඩ් එනවා. රිප් ටෙඩීගේ කාර් එක දැකලා පුදුම වෙනවා. මේකට ආශ්‍රය නැත්තේ ඇයි කියලා රිප් අහනවා. ටෙඩ් රිප්ව රෝහල්ට එක්ක යනවා. ඒත් රිප්ගේ ඇඟිලි සලකුණු රජයේ කිසිම දත්තයක් එක්ක ගැලපෙන්නේ නැහැ. රෝහලේදී රිප්ට හිසේ වැදීමක් නැති බව තහවුරු වෙනවා. ඒත් ඔහු තවමත් අවුල් සහගතවයි තාමත් ඉන්නේ. පහුවදා රිප් ආයෙත් ගොවිපලට එනවා. ඔහු ඊයේ කෑමවලට වැඩ කරලා ගෙවන්න ඕන කියලා කියනවා. සරාවට උදව් කරන්න ඉඩ දෙනවා. ඒත් ටෙඩ් රිප් ගැන සැක කරනවා. රිප් ගොවිපලේ වැඩවලට උදව් කරනවා. ඒත් ඔහුට යන්ත්‍ර ගැන කිසිම දැනුමක් නැහැ. සරා ටෙඩ්ට කියනවා රිප්ව රෝහලකට යවන්න ඕන නැහැ. ඔවුන්ගේ ගොවිපලේ ගෙදර ටික දවසකට ඉන්ඩ දෙන්න ඕන කියලා. වේලන් කියලා තවත් ගොවියෙක් කෙනකොට රිප් කියනවා ඔහු 1787 බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුද්ධ කළා කියලා. වේලන් හිතන්නේ ඒක ගොතල කියපු කතාවක් කියලා. ඒත් රිප් තරහින් කියනවා ඒක බොරුවක් නෙමෙයි කියලා. රිප් ගොවිපලේ ගෙදර බලනකොට මේ මගේ ගෙදර කියලා කියනවා. ඔහු ලීවල තිබුණු ලකුණු පෙන්නලා තමන් රිප්ලන් විංකල් සහ ඔහු 1758 ඉපදුණු බව කියනවා. ඒ වගේම ඔහු කියනවා ඔහු ඉන්නේ 1789 ඉන්නේ කියලා. සරාලට හිතාගන්නත් බෑ ඔහු 2022 ජීවත් වෙන්නේ කොහොමද කියලා. සරා කියද්දි මේ 2022 කියලා ඒ එක්කම ඔහු එකපාරටම අවුල් වෙලා කලන්ත දාලා වැටෙනවා. රිප් ඇහැරෙනකොට කැල්වින් ඔහුට රිප්වන් විංකල් කතාව ගැන පොතක් දෙනවා. රිප් කියනවා ඒ තමන්ගේ තාත්තගේ කතාව කියලා. ඔහු තමන්ගේ තාත්ත ගැන කියනවා ඔහු බේබත් දෙක් ගොවිපල බලාගන්න බැරිව අවුරුදු 20ක නින්දකට ගියා. රිප් එක බොරු කියලා හිතලා තාත්ත කිව්ව ගල් ගුහාවක් හොයන්න යනවා. එතනදී අකුණු සහිත වැස්සකට අහු වෙලා ඔහු බ්‍රැන්ඩි බෝතලයක් බීලා නිදා ගන්නවා. ඇහැරෙනකොට ඔහු 2022කට ඇවිත්. සරාලා රිප්ගේ කතාව බොරුවක් කියලා හිතුවත් ඔහු ගොවිපලේ වැඩවලට උදව් කරනවා. හෙන්රිටත් රිප් උගන්වනවා තමන්ට හිරිහැර කරන අය එරෙහිව සටන් කරන්න. වෙළඳ පොළට ගියාම රිප් කාන්තාවන්ගේ ආකර්ෂණීය චරිතයක් එනවා. රිප් එක්ක සරා ආලින්දයට වෙලා කෝන්ගේම් එකක් ගැන කතා කරනකොට රිප් තනකොළ භාවිතයෙන්නේ සෙල්ලම් බඩු හැදුවේ කොහොමද කියලා පෙන්නනවා. සරා ඒකට hina වෙලා ඔහුත් එක්ක බැඳෙනවා. සරා රිප්ව නිව්යෝක් වල මනෝවෛද්‍ය ළඟට එක්ක යනවා. මෝහනය කරාමත් රිප් තමන්ගේ පරණ කතාවම කියනවා. එක්ස්රේ එකකින් ඔහුගේ ඇඟේ 1820 දී තිබුණු උණ්ඩයක් හොයා ගන්නවා. සරා රිප් එක්ක තමන්ගේ ජීවිතය ගැන කතා කරනවා. තමන්ගේ දෙමාපියෝ දරුව තාත්තා සහ ගොවිපලට ඇති ආදරය ගැන රිප් කියනවා ඔහු යුද්ධ කළේ ඇමරිකාව නිදහස් කරගන්න කියලා. ඒකේ පල දැකලා ඔහු සතුටු වෙනවා. මේ අතර කොන්ටම් තියරි පිළිබඳව ප්‍රවීණයෙක් වුණු ඩොක්ටර් සිල්වර් කියනවා රිප්ගේ ටයිම් ට්‍රැවල් කතාව තියරි වලට අනුව වෙන්න පුළුවන් බව. උණකදී මීරං ගුහාවක් ඇතුළේදී කාලය නැවීමකට ලක් වෙලා කාලය හරහා යන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා කියලා. ඒ වගේම ඒ වගේ දෙයකින් ආපසු යන්නත් පුළුවන් වෙයි කියලා. ඒත් රිප් කියනවා ඔහුට දැන් ගොවිපලේ ඉන්න ආසයි කියලා. ඒත් තවමත් රිප් වංචාකාරයෙක් කියලා හිතෙනවා. සරාට ඔහු එලවන්න කියනවා. නගරේ සැනකෙළියේදී රිප් එක්ක සරා නටනවා. ඒත් ඒ දිහා බලලා ඉරිෂාවෙන් බලාගෙන ඉන්නවා. ඒත් රිප්ට තර්ජනය කරනවා. ඔහු සරාලට බරක් ඔහු මෙතනට අයිති නෑ කියලා. රිප් ඒක තදින් හිතට වදිනවා. ඊළඟ දවසේ වැස්සකදී රිප් ගොවිපලෙන් යනවා. ඔහු ලිපියක් ලියලා තියෙනවා. තමන් ගැන බරක් වුණාට සමාව ඉල්ලලා ඔවුන්ට ස්තුති කරලා. සරා ඒක කියවලා ඇඬුවත්
රිප් හොයාන් ගුවාවට දුවනවා. එතනති රිප් හම් වෙනවා. රිප් කියනවා ටෙඩ් ඔහුට ඇත්ත කිව්වා තමන් යන්න ඕන කියලා. ඒත් සරා ඔහුට ආදරය ප්‍රකාශ කරනවා. රිප් ඇයට ප්‍රපෝසල් කරනවා. සරා හිනා වෙලා අපි තවමත් බඳින්න ඕන නැහැ ඒත් එකට ඉන්න පුළුවන් කියලා කියනවා. එක පාට අකුණු ගහනවා. රිප්ගේ බෑග් එක නැති වෙනවා. ඒත් ඔවුන් එකට ගොවිපලටෙනවා. රිප්ගේ බෑග් එක 18 වන සියවසට යනවා. එතනදී ඔහුගේ තාත්තා ඒක හොයාගෙන රිප් සතුටින් ඉන්න බව දැනගෙන සතුටු වෙනවා. මේ ආදර කතා කාලය තුල ගමන් කළත් හදවත එකතු කරන බව පෙන්වනවා. රිප් සහ සරා එකිනෙකාට අයිති තැන හොයාගන්නවා. කාලය හරහා ගියත් ආදරය ජය ගන්නා හැටි ඔයාලටත් හිතට ගියා නේද? ඔයාලට මේ කතාව ගැන හිතුනේ මොනවද කියලා කමෙන්ට් එකකින් කියන්න. තවත් මේ වගේ රීකැප්ස් බලන්න ඕන නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ආයෙත් සුබ දවසක්.